කෑමුළු ළඟයි නේද? මම හිතන්නේ වේගය අඩු කරොත් හොඳයි. නවත්තලා අයියෙන් අල්ලගන්න. ඔයාට තුවාලයක් නෑ නේද? මට මොකුත් උන්නේ මම ඒක කරා තරගෙන් දින්නා මේකේ උඩින් පැන්නා. මොකද්ද කිව්වේ? ඔයා පැන්න? ඔයා තනියමද පැන්නේ? මම තමයි. මම කොච්චර නිර්භීතද? ඔව් ඔයා හරි නිර්භීතයි. දිනුම් කියලා ඔය හැටි දුක් වෙන්න එපා. හරි. ආයි තරගයක් තියලා බලමු කවුද දිනන්නේ කියලා. Au! Ui! Au! Oh! Au! Ai ai! Oh! Mira! Ai! Oh! Au! Oh! Ai ai! Ai! ඔන්න බලමුකෝ වැඩේ මේ පොඩි හා දෙව් දෙපාන්දර නටන දඟලන හැටි. ඒ කාලෙට යන්න තිබ්බා. ඒ ශක්තිය යහපත් විදියට යොදවන්න පුරුදු පුහුණු කළොත් ඒ ළමයා හොඳ සුගෝත්‍රිකෙක් වෙයි. ඔය කණේක නවත්තන්න. මම තමයි මුලින්ම ගන්දර යන්න ඕනේ. ඔය ඉතින් ඉක්මන් කරන්න. මගේ යාළුවා මාව පරද්දන්න ඉන්නේ. ඊට කලින් මම පෙන්නන්න ඕනේ මමයි දක්ෂයා කියලා. කොයිද? ඔයා එළියට එන්න නැත්නම් මං ඔතෙන්ට එනවා. මම මෙච්චර අකමැත්ත පෙන්නද්දි ඔයාට ඒක තේරෙන්නේ නැද්ද? ආව් මොකක්ද ඒ කරපු වැඩේ? මං ඔයාටයි කියන්නේ අපි ඉක්මනට යමු. මම තාමත් විශ්වාස කරනවා සත්තුන්ගේ භාෂාව ඔයාට හොඳින් තේරෙන වෙති කියලා. මම කියන එක තේරෙන්නේ නැද්ද? දැන් මට කොහෙවත් යන්න බෑ. කුංජි බෝනියෝ? ඒ ඔය මොකද? මොම ඉන්න? අනේ ආපහු එන්න. පෝනිය ගියා. ඇයි දන්නේ එහෙම කළේ? මම දන්නවා මොකද උනේ කියලා. අශ්වය එක්තරා කාලයකදී මිනිස්සුත් එක්ක හිතවත් නෑ ආකාරයි. වාසනාවකට අද වෙනකොට තත්ත්වය වෙනස් වෙලා. අන්න ඒ නිසා තමයි මිනිස්සු යහමින් අශ්වය ගැන අද හොයලා බලන්නේ. මට තේරෙනවා. මං දැන් මොකද්ද කරන්න ඕනේ? ඒක අමාරු දෙයක් නෙවෙයි. ඔයාලට ත්‍යාගයක් ලැබිලා තියෙන සත්තුත් එක්ක කතා කරන්න. ඒ ත්‍යාගයෙන් ප්‍රයෝජන ගන්න.
මට ඕනි කොහොම හරි ආපහු එයාව ගෙන්න ගන්න. එයාගේ වචනවලට විතරක් ඇහුම්කන් දීලා මදියාකාරී. ඔයා එයාගේ හදවතටත් ඇහුම්කන් දෙන්න. කිසිම දෙයක් කරන්න කියලාට බල කරන්න එපා. එයාටත් නිදහසක් තියෙන්න ඕන. එයාගේ නිදහස භුක්ති විඳින්නත් එයාට ඉඩ දෙන්න. හොඳට නිදාගන්න ආකාරය. හිරු උදා වෙනකොට හොඳ උත්තරයක් ලැබෙවි. යකාරි අනතනක 100න් යන්න බැරිද? අද මොකද දන්නේ සාන්ත දාන්ත විදියට යන්නේ. යකාරි මොකද කියන්නේ අපි තරඟ දියන්නේ නැද්ද? අද තරඟ දියන්න බෑ. පුංචි පෝනිය හොයා ගන්න ඕනේ. මට එයා ඕනි වගේම එයාට මාවත් ඕනේ. ඒතර මට මොකද වෙන්නේ? ඔයාට පුළුවන් ද පුංචි පෝනිය හොයාගන්න මට උදව් කරන්න? අල්ල ගන්නවා නම් හොඳ පෝනියෙක් එනවා. දැක්කද අන්න? මගේ නිදහස නැති කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ. විශේෂයෙන් ඔය එන්න දෙන්න. ඇස්ති වෙන්න අදාහ ගන්නත් බෑ. නිර්භීත බස් එක්කත් ඔය වැඩි නම් කරන්නේ. එයා තනියම නිදහස හොයාගෙන යනවද කොහෙද? අපි යාට ඉඩ දීලා යමු. අස්සපැටියෝ එනම් පරිස්සමෙන් යන්න. පුංචි පෝනියෝ අන්න බලන්න අඩිපාරවල් වගේ අනිවාර්යයෙන්ම පුංචි පෝනියගේ. ඒ කියන්නේ අනිත් පැත්තට පැනලා තියෙනවා. ඔයාට දැන් මෙතනින් පනින්න වෙනවා. ඒක නම් කරන්න බෑ යකාරි. ඇයි බැරි? එකම අස්සයයි ඉන්නේ ওই තරම් දුරක් පනින්න පුළුවන්. හැබැයි ඒ මම නන් නෙවෙයි. එයාට කියන්නේ පුංචි අකුණ. එහෙම කියන්න එපා. ඔයා පොරොන්දු වුණා මට උදව් කරන්න. මිනිස්සු අස්සයින්ට සලකන්න ඕනේ. ඒගොල්ලන්ට දේවල් කරන්න කියලා බල කරන්න එපා. ඔයාගේ කතාව හරි. මං දනියම යන්න. එහෙනම් පරිස්සමෙන් යකාරි. මතකනේ පරිස්සමෙන් යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා යාව දැක්කේ නෑ. මං කියන එක මෙයාලට තේරෙන්නේ නැද්ද කොහෙද? එයා කළුයි සුදුයි. ලොම් පිරිලා තියෙනවා. එයා ටිකක් පොඩි. එයා පෝනියෙක්. ඒ වුණාට හරිම ශක්තිමත්. බොහොම බුද්ධිමත් එක්කෙනෙක්. ඔයාලා කාටත් වඩා ගාත් දුර පනින්න පුළුවන්. ඕනි තැනකින් පනිනවා. මගේ යාළුවගේ අශ්වයටත් වඩා වේගවත්. එයා මගේ හොඳම යාළුවා. එන්න මාත් එක්ක. මං හිතන්නේ මට පුළුවන් වෙයි වාට යාව හොයලා දෙන්න. ඔය ඇත්තමද? එයා මාත් එක්ක තරහෙන් ඉන්නේ. මොකද මං එයාට කිව්වා මම තමයි නිර්භීතම එක්කෙනා කියලා. මම දිනුවෙත් එයා ඉඳලා. එයා තරම් නිර්භීත අශ්‍රයෙක් කොහෙවත් නැහැ. රාජාලියාගේ කතාව ඇත්ත. එයාට සලකපු විදිය වැරදි. ඔයා ඔය කතාව ඔය විදිහටම කියනවද? එයා මේ වෙලාවේ මෙතන හිටියනම්. ඔව් මං කියනවා. ඒ විතරක් නෙමෙයි. එයාට කියන්න තව කතා ගොඩක් තියෙනවා. මං එයාට පොරොන්දු වෙනවා එයා අකමැති කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. තව කියනවා එයා තමයි මට ඉන්න එකම යාළුවා කියලා. අන්න ඒව තමයි මට එයාට කියන්න තියෙන්නේ. එයා නේතු පාළුයි. ඒ හැම එකක්ම කියනවා. මේ ඔයාද? ඔයා නේතු පාළුවෙන් හිටියේ. අනේ මට ඔයාව අඳුර ගන්නත් බැරි වුණා. මාව අඳුර ගන්න බැරි වෙන්නේ හිටියේ.
හොඳ මඩවලකින් නාගත්තා. ඔය අනිත් අස්සෙන්ට මං ගැන කියපු දේවල් හැම එකක්ම මං අහන් හිටියේ. ඇත්තද? ඔයා මාත් එක්ක ගෙදර එනවද? කියන්නකෝ. නැතුව මටත් ඔයා නැතුව හරිම පාළුයි. එහෙනම් බලන් ඉන්නද ගෙදර යමු. කො ඉක්මනට. අනේ මට සමාව වෙන්න. මොකද කියන්නේ? යන්න. එහෙනම් යමු.